කාශ්‍යප බුද්ධ කාලේ. අපේ බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධ ශාසනේ පාරුවක නැගලා ගංගාවක් එතරක වෙන්න හදනකොට එකපාරටම උන්වහන්සේ වැටෙන්න යනකොට ගහක් අල්ල ගන්නවා. උපසම්පදා භික්ෂුවක්. ඒ කාලේ මිනිසයන්ගේ ආයුෂ අවුරුදු බොහෝම බර ගානක් අවුරුදු 20000ක් වගේ මට මතක. එතකොට මේ ස්වාමීන් වහන්සේ අතින් අර ගහේ කොළයක් දැන් මෙහෙම අල්ලනකොටම පාරුව දියත් වෙනවා. දියත් වෙද්දී අර කොළේ කැඩෙනවා. ඇවතක්නේ. ඒ කියන්නේ සිල්පදයක් හානි වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. අපි වගේ අවුරුදු 30 40 නෙමෙයි අවුරුදු 10 ගාණක් පැවිද්ද කරා. ආයුෂ වැඩි නිසා. එහෙමත් වෙලා අවසාන මොහොතේ මුන්නහන්සේ මේකම හිතා හිටියා. අනේ මං අතින් වැරද්දක් වුණා. මං අතින් ගහක කොළයක් කැඩුනා. මේක මට ඇවතක්. ඕකම හිතා හිටියා. තමන් කරපු හොඳ දේවල් සිහි කරේ නැහැ. තමන් රැස් කරගත්ත පින සිහි කළේ නැහැ. තමන් ආරක්ෂා කරපු සීලය සිහි කරේ නැහැ. තමන්ගෙන් අර වෙච්ච පොඩි අත්වැරද්දම හිතා හිටියා. ඒකම හිතා මරණාසන්න මොහොතේ toy පැසතැවීමෙන් තමයි උන්වහන්සේ අපවත් උනේ. අවසානයේ අපවත් වෙලා ගිහලා අර අවුරුදු 10 ගාණක් සිල් රැක්ක පින ඉස්මතු වෙන්නේ නැතුව අර සැකය කුකුස පසුතැවීම කියන අකුසලයේ මුල් වෙලා උන්වහන්සේ නාග ලෝකේ නාගරාජයෙක් වෙලා තමයි ඉපදුනේ. අර රැකපු සීල් බලය ඒ පින ඔක්කොම යටපත් වෙලා අර පුංචි මතයට අර පුංචි දෘෂ්ටියට බැඳිච්ච හිතින් මැරුණ නිසා තිරිසන් ලෝකේ ඉපදෙන්න සිද්ධ වුණා.